ඒ කුක්කුවා නැගපන් උඩර. බෑ බං. ඇයි ඒ? මට බයයි බං. ඊයා බං. ඔබ මේකට නගින්නත් බයයි. නැගපන්. ඉතින් උඹලා උඩ හිටපන්. මං පල්ලෙහා ඉන්නම් වෙනසකටත් එක්ක. හාකෝ බං හා. මේ බං සුද්දා. ඔව් කියපන් කුක්කුවා. මේ උඹලා මල්ලි හැම ගෙදරද බං ඉන්නේ? ඔව් බං ඉන්නවා. ඌනම් අමු සක්කිලා නේ බං. ආයෙ මොකුත් නෑ ඩබල් වසවත්ති. අම්මෝ කියලා වැඩක් නෑ බං. ඔව් බං. ඌ කට ඇරියොත් කියන්නේ කුණු හපර. වසවත්තිනේ බං. ගණන් ගන්න එපා. අම්මෝ උඹලා මල්ලිත් එක්ක මන්නම් කියව ගන්නයි යන්නේ. ඒකත් එක්ක කීවලා දිනන්න බෑ බං. ඒකනම් ඇත්ත. මේ බං මං කඩේට යන් ආවේ. මේ අම්ම දැන් බණී මට වෙලා ගිහින්දා. මං යනවා. ඉතින් පළ කවුද බෝල්ලන් හිටියේ? අනේද කියන්නේ. අනේ ඵලය යන්න. බයි බං. එහෙනම් කොල්ලනේ අපි ගියා. අපි යන්නේ. ඔබ ඵලෙන්. අනේ යකෝ තෝත් එකයි තුගේ මල්ලිත් එකයි. එහෙම තමා බං. අඩෝ පව් බං අරු. ඉතින් යකෝ ආතල් යන්නේ ගත්තේ. අනේද කියන්නේ. මේ බං මේ උඹලා උදේට කෑවද? ඔව් බං. මාත් කෑවා. යකෝ මං විතරයි කාලා නැත්තේ මේ මයි යන යන්න. ඉතින් ඵල කවුද බල්ලන් හිටියේ? මූ බලපංකෝ. ඔබ මටනේ කින්දේ දාන්නේ. හරි. මේ මයි යනවා බා. එහෙනම් දෙන්නට ඔබ ආයේ. හරි බං එලේල. පාරසෙන් ඵලයන් එල උඹලත් පරිස්සමෙන් හිටපන්. මේ අපි දෙන්න විතර මෙතන පොල් ගන්නද? යන්න අපි. ඔව් උනේ බා. යම. වරිද උතන උඩින් නැතු. හරි. ඕන් යන බැස්ස. අම්මා. මේ අපි ගල් පැත්තේ වගේ. යම. අර ගොබ්බයා ගෙදරද දන්නේ. ඔය සක්කිලා හිටුවොත් ගෙදරම විනාසයි. අද ක්ලාසුත් නෑනේ ඔකට. අද සමහරට ගෙදර ඇත්තේ ඔක. ගෙදර සද්දයක්වත් නෑ. නිකා ගෙදර නැද්ද කොහෙද අනිවාර්ය. අම්මේ මල්ලි ගෙදර නැද්ද? ඔය හිටියා පුතේ. එහෙමද? නුදකින්ව. හිටපන්කෝ. අතත් දෙන්නම් වැඩ. කොයි ඒ සක්කිලි පැටිය? මේ ඉන්නේ. අඩේ වසවත්තිය. ඔබ ටීවී බලනවා? ඇයි උඹට පේන්නේ නැද්ද? නුදකින්ව. දෙන්න දෙනා කට කැරෙන්න. නෑ පේනවා. එහෙනම් අහන්නේ. ඇයි අහන්න බැයිද? බෑ. මට ඉතින් ටීවී එක බලනවා නම් ටීවී එක බලපන්. බලනවා තමයි අකෝ. මෙතන මගෙන් ටීවී බලනවා දහන්න. දෙන්නේ දෙන කන පොඩි වෙන්න ඇට යාද. මොකද්ද? නෑ ඔයාට නෙමෙයි. එහෙමද? හරි. අමු ගෝත පැටියා. PC එකේ ගේම් එකක්වත් ගහන්න ඕ. මේ ගේම් එක ඈකෝ. මේ මේන් ස්ක්‍රීන් එකේ තිබු ගේම් එක අයින් කරලා නේද? තොටාද? ඊටපන් අහන්න. තෝමයි ගේම් අයින් කරාද? පිස්සුද යකෝ? ෆෝන් යකෝ මගේ PC එක ඔන් කරන්නේ. වෙන කවුරුත් PC එක ඔන් කරන්නේ නෑනේ. ඇයි ඔබ PC එක ඔන් කරන්නේ නැද්ද? යකෝ මගේ PC එක මන් ඔන් කරන්නේ තෝත ඔන් කරන්නේ නෑ. අනික තෝතම මගේ PC එක අයල්ලන්නේ. මට කියපන් කොයි ගේම් එක? ඉතින් ඒ ගේම් එක මං ගහලා ඉවරයි. මං ඒක අයින් කරා. එහෙමද? ඔව්. තොට හිටපන්. අද දෙන්න. තොට. හිටපන්. මම්මට ඊයේ තොට ගස්සනවා. ගස්සවම බලන්න. කියනවා තමයි හිටපන්. අම්මේ අයියා මට ගැව්වා. මගේ බෙල්ලක් දිරිකුවා. අනේ අම්මේ මුට දෙකක් අනින්නකෝ. මේ මගේ තුවාලත් වෙලා අම්මේ. අකෝ මුට එක චොට්ටය ගැහුවේ. තුවාලත් වෙලා. පරවල්ලා. කියපන්කො ගිහිල්ලා අම්මට. අමු සක්කිලියෙක්. ලොකු පුතේ ඇයි මුට ගැව්වේ? කියලා නේද ගිහිල්ලා. හිටපන්කො කියන්නම් මාත්. නෑ අම්මේ මම පොඩි තට්ටුවක් විතර දැම්මේ උට. අම්මේ මූ මගේ බෙල්ලක් දිරිකුවා. මේ කියන්නේ න බෙල්ලක් දිරිකලා. තොට හිටපන් අද අර බලන්න අම්මේ අරු මට විරිත්තන අරු බොරු කරන්නේ. පොඩි පුතේ අම්මේ අර විරිත්තනවා මට.
ඕ මේ කිරිසප්පෑට කියන්න එපා මුකුත්. මේක මේ රත්තරන් දරුවා. කොච්චර හොඳද? තෝ මේකට ගහ. හිටපන්. මං අද තොට දෙනවා. අතින් නෙවෙයි පයින් අයින්නේ පයින්. අනේ එපා මම මොකුත් කරේ නෑනේ. අයියට හොඳ වැඩ. ආතොට. අව් අම්මා. අටි අරුයි කුට්ටවරේ වැදුනේ. ඉවරද දාන්නේ. ඇද්ද තොට? අයියා මේ ගැව්වේ. ගැහුවේ තෝ මල්ලේට ගැහුවින්ද? ආයෙ ගහලා තිබ්බොත් මං ඔහොම නෙවෙයි ගහන්නේ තොට. තෝ මොකද නන්නේ? දෙන්න බලන්න. ඇද්ද තොට? තෝ හිටපන්කෝ ඈ. ආව මෙතන මට කෙලින්ද? ඇද්ද ඔකට? ඇට්ටයා. මේ උඹලටත් මල්ලිලා ඉන්නව නේද? උඹලටත් මේ වගේ නම් කමෙන්ට් එකක් දාපන් ඈ. මේ වගේ රත්තරන් මල්ලිලා ගොඩාක් වටිනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. බයි බයි.